ආයුබෝවන් ස්වර මියුසික් channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ 10 ශ්‍රේණිය දෙවැනි වාරයට අදාළව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක්. අද මම මේ සාකච්ඡාවට ගන්නේ 2023 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දෙවන වාර පරීක්ෂණයට 10 ශ්‍රේණිය දරුවන්ට පෙරදිග සංගීතය වෙනුවෙන් දීලා තිබුණ පේපර් එකක්. ඉතින් මේ පේපර් එකේ කෙටි ප්‍රශ්න 40ක් තියෙනවා. 40ම සාකච්ඡා කරනවා වගේම දෙවන පත්‍රයට අදාළව සියලුම ප්‍රශ්න මම සාකච්ඡා කරන්න අදහස් කරනවා මේ වීඩියෝ එකේ. ඉතින් දුවේ පුතේ ඔයාලට මේ අහන ප්‍රශ්න වලට අමතර විෂය කරුණුත් මම මේ වීඩියෝ එකේම කතා කරන්න සාකච්ඡා කරන්න සූදානම් වගේම ඔයාලට වෙනත් අපහසු පාඩම් ගැටලු පේපර්ස් මොන හරි අවශ්‍ය නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඉදිරිපත් කරන්න මම ඒ දේවල් මට විවේක වෙලාවක් තියෙන වෙලාවට වීඩියෝස් ඔයාලට දාන්නම්. හරි. අපි බලමු එක පත්‍රයේ මොනවද තියෙන්නේ කියලා. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න 1 සිට 4 තෙක් ප්‍රශ්නවලදී ඇති 1 2 3 4 පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරු තෝරන්න. ඔබට සැපයන පිළිතුරු පත්‍රයේ ඔබ තෝරාගත් පිළිතුරු අංකයට ගැළපෙන කවය තුළ කතිර ලකුණ යොදන්නලු. හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. ප්‍රකෘති විකෘති ස්වර 12ම යොදා ගන්නා නිර්දේශිත රාගය කුමක්ද? ඒක ඔයාලට පළවෙනියටම ඉගෙන ගන්න තියෙන රාගය භෛරවී රාගය. 10 ශ්‍රේණියට අදාළව මුලින්ම ඉගෙන ගන්න තියෙන රාගය භෛරවී රාගය. අපි දන්නවා ඒක සර්ව කොමල රාගයක් කියලා. ඒ වගේම විවාදී ස්වර විදිහට අනිකුත් සියලුම ස්වර ටික ශුද්ධරී ශුද්ධගා ශුද්ධදා ශුද්ධනී වගේම තීව්‍ර මා විවාදී විදිහට යොදා ගන්න පුළුවන්. එහෙම බැලුවොත් කොහොමත් කොමල ස්වර හතරම යෙදෙනවා රාගයේ කොමල රීගාදානී. ඒ වගේම විවාදී විදිහට ශුද්ධ රීගාදානී සහිතව තීව්‍ර මා යොදා ගන්න පුළුවන්. ඉතින් මේ සර්ව කොමල සර්වකාලීන භෛරවී කියන රාගය තමයි ස්වර 12ම යොදා ගන්න පුළුවන් රාගයේ විදිහට සැලකෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නයට අදාළව පිළිතුරු අංකය අංක 2 භෛරවී. නිර්දේශිත කල්යාණ මේලගත සම්පූර්ණ ජාති රාගයේ දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ. දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ. නිර්දේශිත කල්යාණ මේලගත රාගය දැන් 10 වසරට තියෙන පුතේ යමන් කියන රාගය. ඒක සම්පූර්ණ ජාති රාගයක්. එතකොට ඒකේ දකින්න නැති ලක්ෂණය මොකක්ද කියලායි අහන්නේ. අපි බලමු පිළිතුරු ටික මොනවද තියෙන්නේ කියලා. ගාන සමය රාත්‍රී ප්‍රථම ප්‍රහරය වීමයි. ඒක කල්යාණ මේලේ තියෙන සම්පූර්ණ ජාති රාගය අපේ යමන් රාගයේ රාත්‍රී ප්‍රථම ප්‍රහරය තමයි. එතකොට ඒකත් නෙමෙයි පිළිතුර. මොකද අහන්නේ රාගය දැකිය නොහැකි ලක්ෂණය. ඊළඟට ගාන්ධාරයේ නිෂාදීය වාදී සංවාදී වීමයි. ඒකත් අපේ යමන් රාගයේ ලක්ෂණයක්. තීව්‍ර මධ්‍යමයේ යෙදීමයි. ඒකත් යමන් රාගයේ ලක්ෂණයක්. අන්න ඊළඟ උත්තරේ ලැබුණ අපිට ප්‍රශ්නාංක 2ට අදාළව පිළිතුරු අංකය 4 මධ්‍යමය හා නිෂාදය වර්ජිත වීමයි. මානී වර්ජිත වෙන්නේ භූපාලි කියන රාගයේ. භූපාලි කියන රාගයත් කල්යාණ මේලගතයි. හැබැයි සම්පූර්ණ ජාති නෙමෙයි. ඕගොල්ලන්ට කල්යාණ මේලගත රාග දෙකක් තියෙනවා. යමන් භූපාලි කියන රාග දෙක. හැබැයි භූපාලි කියන රාගය ඖඩව ජාති රාගයක් සම්පූර්ණ ජාති රාගයක් නෙමෙයි. එහෙනම් පිළිතුර අංක 4. ඊළඟට ප්‍රශ්නාංක 3 රිගරිම ගරිසා රිපමප මගරිසා. මෙම තානාලංකාරයේ කාෆි රාගයට අදාළ වීමට නම්. එතකොට අපි බලමු කාෆි කියන රාගයේ තියෙන විශේෂතා මොනවද කියලා. කාෆි වල තියෙනවා අපිට ශුද්ධ ස්වර සා రీ මා පා දා විදිහට කොමල විදිහට තියෙනවා ගානි. සම්පූර්ණ ජාති රාගයක් ස්වර 7ම යෙදෙනවා. හැබැයි ගානි කොමල වෙලා. එතකොට අපි බලමු මේ තානාලංකාරයේ ස්වර තියෙනවා රිගරිම ගරිසා රිපමප මගරිසා. එතකොට මෙම තානාලංකාරයේ කාෆි වෙන්න නම්
ගානී කෝමල වුණාට මෙතන තානාලංකාරයේ නී එක දීලා නැහනේ. එහෙනම් මේ තානාලංකාරයට අදාළව ගා කෝමල විය යුතුයි. පිළිතුර 3. තුන්වෙනි ප්‍රශ්නෙට අදාළ පිළිතුරු අංකය අංක 3. ඒකේ පිළිතුරු ටිකත් ඔන්නම් අපි බලමු. රීගාදානී කෝමල විය යුතුයි කියන එක වැරදි. රීගාදානී කෝමල වෙන්න නම් ඒ රාගයේ බෛරවීය විය යුතුයි. සහ මෙම තානාලංකාරය අදාළව කොහොමද දානී දෙක දීලත් නැහැ. ඊළඟට 2 ගානී කෝමල විය යුතුයි. කාපි රාගයේ ලක්ෂණය තමයි ගානී කෝමල වීම. හැබැයි මේ තානාලංකාරයේ නිෂාදය දීලා නැහැ. ඊළඟට නී කෝමල විය යුතුයි. නෑනේ. නී එක මේ තානාලංකාරයේ දීලත් නෑනේ. එතකොට එහෙනම් පිළිතුරු අංකය අංක 3 ගා කෝමල විය යුතුයි. හරි. අපි යන් ඊළඟ 4 වෙනි ප්‍රශ්නයට. ෂාඩව ಜಾති, සම්පූර්ණ ಜಾති, ඖඩව ಜಾති යන රාග ಜಾතීන්ට අදාළව යෙදෙන නිවැරදි ස්වර සංඛ්‍යාව. ඒක අපි පොඩ්ඩක් කතා කරමු. සම්පූර්ණ ಜಾති කියලා කියන්නේ ස්වර 7ම කියන එක, ෂාඩව කියලා කියන්නේ ස්වර 6යි කියන එක, ඖඩව කියලා කියන්නේ ස්වර 5යි කියන එක. මෙතෙන්දි ගණන් කරපු ස්වරයක් අපි නැවත ගණන් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගත්තොත් සා రీ ගා මා පා දා නී ආයිත් සා කියලා ගණන් කරන්නේ නැහැ. එතකොට සරිගම පදනී විතරයි. ස්වර 7යි සම්පූර්ණ ಜಾති. අපි ෂාඩව නම් ස්වර 6යි. ගැනපු ස්වරයක් ආයි ගයින්නේ නැහැ. එතකොට එක ස්වරයයි අයින් වෙන්න පුළුවන්. ගණන් කරපු ස්වරයක් ආයි ගණන් කරන්නේ නැහැ. 5ක් තියෙනවා ඖඩවයි. ඒ කියන්නේ මොන හරි ස්වර දෙකක් අයින් වෙලා තියෙන්න ඕන. උච්ච විදිහටවත්, මන්ද්‍ර විදිහටවත්, මධ්‍ය විදිහටවත්, කොමල තීව්‍ර විදිහටවත් ගණන් කරපු ස්වරයක් අපි නැවත ගණන් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට භූපාලි ගත්තොත් සා రీ ගා පා දා. ආයි උච්චසා කියලා අපි ගණන් කරන්නේ නැහැ. සා రీ ගා පා දා 5ක් නිසා තමයි ඒක ඖඩව ಜಾති කියලා කියන්නේ. මම හිතනවා විස්තරය ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි අපි නැවත යම් ප්‍රශ්නෙට යන්. ෂාඩව, සම්පූර්ණ, ඖඩව යන ಜಾතීන්ට අදාළ වේදෙන නිවැරදි ස්වර සංඛ්‍යාව තියෙන පිළිතුර. ෂාඩව කියන්නේ 6යි, සම්පූර්ණ කියන්නේ 7යි, ඖඩව කියන්නේ 5යි. 4 වෙනි ප්‍රශ්නෙට අදාළව පිළිතුරු අංකය. එතකොට අංක 2. ෂාඩව 6යි, සම්පූර්ණ 7යි, ඖඩව 5යි. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 5. කාෆි රාගයට අයත් නිර්දේශ සර්ගම් පාදය ඇතුළත් පිළිතුර තෝරන්නලු. මෙතෙන්දී ඔයගොල්ලන්ට සර්ගම් පාදයක් මතක නැත්නම් බලන්න අපි ඉස්සර ලක්ෂණයක් කතා කරානේ කොමල ගානීය දීම කියන එක. බලන්න කොමල ගානී විතරක් තියෙන ස්වර පාදයක් මෙතන තියනවාද කියලා. මං කියන්නේ සර්ගම් එක අමතකයි නම්. නිකන් හරි කොමල ගානී තියෙන ස්වර පාද ඔන්න දෙකක් එහෙම තිබ්බොත් තමයි තෝරගන්න බැරි අපහසුතාවයක් වෙන්නේ. මේක පහසුවෙන්ම තෝරන්න පුළුවන් උත්තරයක් තියෙන්නේ. උත්තරේ අංක 3 නිදම පගරි සරිගම අප. එක කාපි සර්ගම් එක වෙනවා. ආයි ඔයගොල්ලෝ කරලා ඇති සසරි రీ ගා ගා මම පා. අන්නේ සර්ගම් එක. ඒක මධ්‍යලය ගීතයක් විදිහටත් සඳවති හිනහෙනවා කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒකත් සර්ගම් එකකුත් වෙනවා. නිදම පගරි සරිගම පා කියන්නේ අනිත් සර්ගම් එක. හරිම ලේසි. මොකද කොමල ගානී වෙන කිසිම පිළිතුරක මෙයාලා දීලා නැහැ. කොමල ගානී විතරක්. හරි. ඊළඟ ප්‍රශ්න අංකය අංක 6. සා రీ මා පා නී යන ස්වර අනුවාදී ස්වර ලෙස යෙදෙන්න රාගය මොකක්ද අහනවා. සා రీ මා පා නී. බලන්න එතකොට මේක ප්‍රශ්නේ දිහා ශුද්ධ ස්වර විදිහට ඔයාලට දීලා තියෙනවා. එතකොට මේක අනිවාර්යෙන් බිලාවල් වෙන්න ඕන. මොකද දාගාවාදී සංවාදී ශුද්ධ ස්වර යෙදෙන්නේ බිලාවල් වල. මොකද මෙතන ගානී කොමලයි නම් මෙතන නී තියෙන හින්දා කොමල වෙන්න ඕනේ. කාෆි නම් යමන් නම් මෙතන දීලා තියෙන ස්වරයේ තීව්‍ර මා වෙන්න ඕන. භූපාලි නම් මානී දෙක තියෙන විදිහක් නෑ. භූපාලි අනුවාදී වෙන්නේ සා రీ පා. බිලාවල් නම් දාගා අයින් වුණාම සා రీ මා පා නී. එතකොට 6 වෙනි එකේ පිළිතුරු අංකය අංක 2. යමන් නම් අනිවාර්යයෙන් මේක ඇතුළට තීව්‍ර මා යොදලා තියෙන්න ඕන. ඔන්න ආදී වශයෙන් තමයි මම අමතරව කෙටියෙන් සාකච්ඡා කරේ. එතකොට පිළිතුර බිලාවල්. ඊළඟට ප්‍රශ්න අංක 7 සර්ගම් ගීත විශේෂය සඳහා අදාළ නොවන කරුණ තෝරන්න. මෙතෙන්දී දරුවනේ මම චූටි දෙයක් කියන්නම්. විවිධ මත තියෙන්න පුළුවන් ගුරුවරු අතරත් සහ
සංගීතවේදීන් අතර. නමුත් අපි සර්ගම් ගීතයක් කියන නම භාවිතා කිරීමේ පොඩි වරදක් තියෙනවා. මොකද සර්ගම් ගීතයක් වෙන්න නම් ගීතයකට අදාළව වචන යෙදෙන්නේ නැති නිසා. අපි ස්වරනේ ගායනා කරන්නේ සර්ගම් වලදී. මම සර්ගම් ගීත කියලා හඳුන්වනවට ඒකේ වැරදක් තියෙනවා කියන එක මම හිතනවා. සර්ගම් කියන එක විතරක් භාවිතා කරා නම් වඩා හොඳයි. මම ඒක අමතරව දරුවන්ට මම දැනගැනීම පිණිස කිව්වේ. එතකොට මේ ප්‍රශ්නේදී අහන්නේ සරගම් ගීත විශේෂය සඳහා අදාළ නොවන කරුණ තෝරන්නලු. අපි බලමු පිළිතුරු. සරගම් පමණක් යොදා ගැනීම. ස්වර සමාවෙන්න. ස්වර පමණක් යොදා ගැනීම. ස්වර විතරයිනේ කොහොමත් යොදාගන්නේ. එතකොට අදාළ නොවන පිළිතුරක් වෙන්නේ නැහැ. ඒක අදාළයි. රාග ලක්ෂණ විස්තර කර තිබීම. නැහැ. ගීතයක් යෙදෙන්නේ නැහැනේ. ලක්ෂණ විස්තරයක් එන්නේ නැහැ. අන්න අදාළ නොවන කරුණ අපිට හම්බ වුණා. 7 වෙනි ප්‍රශ්නෙට අදාළව පිළිතුරු අංක 2. පිළිතුර තාලානුකූලව නිර්මාණය වී තිබීම. ඔව්. සර්ගම් තාලානුකූලව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. රාග සංගතිය යොදා තිබීම. පැහැදිලිවම රාග සංගතිය යොදාගෙන තාලානුකූලව කරපු රාගයට අනුව රාගාංග රාග සංගති සියල්ල එකතු කරලා කරපු නිර්මාණයක් තමයි සර්ගම් වෙන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ගප්පදානි සා දපමග මරි. එතකොට මෙම ස්වර රචනාවයි රාගයයි තාලයයි. පැහැදිලිවම බිලාවල්. හැබැයි තාලය වෙන්නේ ජප් තාලය 1 2 1 2 3 1 2 1 2 3 කියන්නේ ජප් තාලය රවට්ටන්න බිලාවල් දාදරා කියලා දීලා හොඳේ. එතකොට 1 2 3 තුනම පිළිතුරු වැරදි. 8 වෙනි එකේ පිළිතුරු අංකය අංක 4 බිලාවල් ජප් තාලය. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මෙතෙන්දි කියනවා දුවේ පුතේ ප්‍රශ්න අංක 9 ඉඳලා 12 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා පහත වගු ප්‍රයෝගී කරගන්න. ABCD කියලා කොටස් 4ක් දීලා තියෙනවා. A කොටසට 10 දින් දින් 10 B කොටස දී දී නා C තා තින් D දී නා. බලමු පළවෙනි ප්‍රශ්නය. 9 වෙනි ප්‍රශ්නය. දීප්චන්දි තාලයට අයත් අවනද්ද අක්ෂර ඇතුළත් තීරුවට අයත් ඉංග්‍රීසි අක්ෂරය තෝරන්න. දීප්චන්දි තාලයේ තියෙන ළමයි දා දින් දා දින් තා තින් දා දින්. එහෙනම් සි තමයි පිළිතුර. 9 2. සම වෙන 9 2. 9 2 සි තමයි පිළිතුර. 10 වෙනි ප්‍රශ්නේ තබ්ලාවේ දායන් සහ බායන් යන කොටස් දෙක එකවර වැයීමෙන් නිකුත් වන අවනද්දාක්ෂර පමණක් අයත් විභාගය. දායන් බායන් යන කොටස් දෙකම එකවර වයන්නත් ඕන. පැහැදිලිවම උත්තරේ 1 A දා දින් දින් දා කියන්නේ බායාව දායාව දෙකම එකතු වෙලා නිර්මාණය වෙච්ච අක්ෂර ඇතුළත් තීරුවක්. එතකොට 10 උත්තරේ 1. 11 වෙනි ප්‍රශ්නය ජප්තාලයේ ටේකාවට අදාළ අවනද්දාක්ෂර අතුරින් වගුවේ සඳහන් නොවන අක්ෂරය කුමක්ද? ජප්තාලයේ ටේකාවට අයත් අවනද්දාක්ෂර අතුරින් වගුවේ සඳහන් නොවන අක්ෂරය කුමක්ද අහනවා. බලන්න ළමයි ති තියනවාද කියලා. දීනා දී දීනා ති ආයනා තියනවානේ දී දීනා. ති කියන අක්ෂරය තමයි නැත්තේ. ති. එතකොට උත්තරය අංක 4. 11 4 කියන අංකයට තමයි අදාළ වෙන්නේ උත්තරය විදිහට. හරි අපි යමු 12 වෙනි ප්‍රශ්නයට. 12 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා තබ්ලාවේ චාන්ටිය හා ලවය මත දබරැඟිල්ල ස්පර්ශ කිරීමෙන් උපදවාගත හැකි අක්ෂර දෙක ඇතුළත් තීරුව තෝරන්නලු. චාන්ටිය හා ලවය මත දබරැඟිල්ල ස්පර්ශ කිරීමෙන් උපදවාගත හැකි අක්ෂර දෙක ඇතුළත් තීරුව තෝරන්නලු. එතකොට චාන්ටියයි ලවයයි මත පිහිටලා තියෙන්නේ තා තින් කියන අක්ෂර දෙක. තා තින් කියන අක්ෂර දෙකට ඇතුළත් තීරුව මොකක්ද කියලා අපි බලමු. කලින් පිටුවට යන්න ඕන නිසා චුට්ටක් වෙලාව දෙන්න. එතකොට පිළිතුරු අංකය C. අංකය වෙන්නේ 2. බයිරවි රාගයට අදාළ ස්වර සංගතිය ඇතුළත් පිළිතුර තෝරන්න. ගප මග මරිසා නෑ. මේකේ ඔක්කොම කොමල ටික අයින් කරාම මේක බිලාවල් සංගතියක්. රිගරිම ගරිසා.
රිගරි මොගරි සහ කාපි සංගතියක්. නිරිගරි සහ නිදා එක යමන් ස්වර සංගතියක්. එතකොට පිළිතුර අනිවාර්යෙන් අංක 4. 14 වෙනි ප්‍රශ්නය සාස්වරය සංවාදී ලෙස යොදා ගන්නා රාග යුගලය වෙන්නේ කාපි බයිරවි. පිළිතුරු අංකය අංක 3. එතකොට 15 වෙනි ප්‍රශ්නය යමන් රාගයේ ගායනය සමය අයත් වේලාව සඳහන් පිළිතුර. යමන් රාගය කියන්නේ රාත්‍රී ප්‍රථම ප්‍රහරයනේ. එතකොට පිළිතුරු අංකය අංක 3, 6ත් 9ත් අතර. ඊළඟට පිළිතුරු අංකය 15 3. 16 සිට 19 දක්වා ප්‍රශ්නවලට පහත සඳහන් ගීපද උපයෝගී කරගන්න. ඒ රූරැසේ අඳිනා ලෙසේ බී දොඩම් කපාලා සී දම්වැසි වස්සන ඩී යාලි වෙන්දමාගේ රම්‍යවන් ඊ කළුවන් කළුරුවයි F තණ්ඩලේ දෙන්න දෙපළේ. සේගී ගණයට අයත් ගීපාදයට හිමි ඉංග්‍රීසි අක්ෂරය. එතකොට A උත්තරේ 1. රූරැසේ අඳිනා ලෙසේ 8 විසිමත් පැතියක් වෙනවා. එතකොට 17 අනාගාතාත්මක ගීපාද දෙකකට අයත් ඉංග්‍රීසි අක්ෂර යුගය තෝරන්නලු. අනාගාතාත්මක ගී ලෙස මෙතන යෙදෙනවා ළමයි EF කියන දෙක කලරුවන් කලරුවයි මංගෝ දිලිසෙනවා සහ තණ්ඩලේ දෙන්නා දෙපළේ දක්වනවා කියන ගීත දෙක. එතකොට පිළිතුරු අංකය අංක 4. 18 දේශීය රංග සම්ප්‍රදායන් දෙකකට අයත් ගීපාදයන් දැක්වෙන ඉංග්‍රීසි අක්ෂර යුගලය සඳහන් කරන්න. C දම්වැසි වසන ලෝකය කියන්නේ නූර්ති. D ආලෙබැන්ද මාගේ රම්‍යවන් එක නව නාට්‍ය. එතකොට රංග සම්ප්‍රදායන් වලට අයිති වෙනවා C D කියන පිළිතුර අංක 3. 19 කෙලිගී පාදයක් අයත් ඉංග්‍රීසි අක්ෂරය කුමක්ද? කෙලිගී. දොඩම් කපාලා ඔලිඳ කෙලියට අයිති B උත්තරේ 1. කෝඩ්ස් වාදනයේදී යොදාගත හැකි සංගීත භාණ්ඩ දෙකක්. කෝඩ්ස් වලට ගිටාර් එකෝඩියන් වයලින් නෑ වැරදිනේ. එකෝඩියන් එකේ කෝඩ්ස් ප්ලේ කරනවා වයලින් එකෙන් නැහැ. සිතාර් තාම්පුරා නැහැ. ගිටාර් සිතාර් දෙකකින් ගිටාරේ තියෙනවා. උත්තරේ පැහැදිලිවම එන්නේ 1 ගිටාර් එකෝඩියන්. ගිටාරේනුත් අපි කෝඩ්ස් වාදනය කරනවා. එකෝඩියන් එකෙත් අපි ස්වර කෝඩ් වාදනය කරනවා. ගිටාර් එකෙනුත් එහෙමයි ස්වර කෝඩ් කියන දෙකම වාදනය කරනවා. එතකොට කෝඩ්ස් වාදනයේදී යොදාගන්නේ මෙතන ගිටාර් එකෝඩියන්. උත්තරේ අංක 1. ඊළඟට දුවේ පුතේ ඔයාලට ස්වර පුවරුවක් දීලා තියෙනවා අංක 21 ඉඳලා පිළිතුරු සපයන්න. ප්‍රශ්න අංක 21 ඉඳලා. එතකොට මේ ස්වර පුවරුවේ ඔයගොල්ලෝ හැම වෙලෙම සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. මේ කළු යතුරු සම්බන්ධව බ්ලැක් කීස් සම්බන්ධව සමහර වෙලාවට බ්ලැක් කීස් 3ක් කලින් දීලා පස්සේ බ්ලැක් කීස් 2 දෙන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ මා ස්වරයේ සිට පටන් ගන්න දෙනවා ස්වර පුරම පදන්නේ සරිගා විදිහට. දැන් මේක නම් නිවැරදි විදිහටම සරිගම පදනිසා විදිහටම දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න කල යතුරු දෙකක්ද මුලින් එන්නේ කල යතුරු තුනක්ද මුලින් ඇවිල්ලා තියෙන කියන එක. කල යතුරු දෙකක් නම් නිවැරදිව සාස්වරයෙන් පටන් අරන් තියෙනවා. කල යතුරු තුනක් නම් ඒක පටන් අරන් තියෙන්නේ මා ස්වරයෙන්. හරි. අපි ප්‍රශ්නට යන් 21 ඉහත සඳහන් ස්වර පුවරුවට අනුව මධ්‍යමය ශ්‍රුති ස්වරය ලෙසගෙන ශුද්ධ ස්වර සප්තකය වාදනය කිරීමෙන් ලැබෙන විකෘති ස්වරයට හිමි අංකය. එතකොට මධ්‍යමය ශ්‍රුති කරගත්තාම අපිට ලැබෙන්නේ කෝමල නී කියන එක. මා පාදානී සාරිගාමානේ මායක ශ්‍රුති කරනකොට ලැබෙන්නේ. එතකොට නී කියන එක කෝමල නී අපිට ලැබෙන්නේ. එතකොට අංක 11 කියන කී එක තමයි කෝමල නී කියන්නේ. පිළිතුරු අංකය අංක 4. ඊළඟට අංක 22 අංක 3 8 12 යතුරු එකවර වාදනය කිරීමේදී ලැබෙන කෝඩ් එක මොකක්ද දානවා? 3 කියන්නේ රී 8 ඒ කියන්නේ පා 12 ඒ කියන්නේ නී. రీ පානී කියන්නේ පානී రీ කියන ස්වර තුන. ඒ කියන්නේ G මේජර් කෝඩ් එක. ඒ කියන්නේ පිළිතුරු අංකය ඒකෙත් අංක 4. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නේ තියලා තියෙනවා අංක 4 සහ 7 හිමි ස්වර සඳහා භාවිත වන බටහිර නාමයන් දෙක පිළිවෙලින් පිළිතුර
මෙතනදී බටහිර නාම කියන අදහස නම් පේපර් එකේ පොඩි වැරදීමක් පුතේ. බටහිර සංකේතය කියලා එන්න ඕන. බටහිර නාම කියන්නේ ඩෝරේ මීෆා විදිහ. එතකොට ඕගොල්ලෝ චුට්ටක් හරි තැන කැච් කරගන්න. මොකද බටහිර නාම කියන්නේ ඩෝරේ මීෆා. බටහිර සංකේත කියන්නේ C D E F. එතකොට පිළිතුර අංක 4 E flat G flat 23 4 තාල වාදනය සඳහා මද්දලය හා තබ්ලාව යන වාද්‍ය භාණ්ඩ සඳහා වාද්‍ය භාණ්ඩ යොදා ගන්නා රංග සම්ප්‍රදායන් මොනවාද අහනවා. මද්දලය යොදා ගන්නේ නාඩගම්, තබ්ලාව නූර්ති. නාඩගම් නූර්ති පිළිතුර තියෙන අංක 4. ඔක්කොගේම අංක 4 ආවේනේ. එතකොට ගැල්, පැල්, පාරු සහ පතල් යන ගී වර්ග 4ට නිවැරදි පොදු කියමන මොනවාද අහනවා. ගැල්, පැල්, පතල්, පාරු කියලා කියන්නේ මෙහෙගී වලට අයිති. අනිත් එක තමයි අනාඝාතාත්මක මෙහෙගී වීම. අපි බලමු පිළිතුර. අනාඝාතාත්මක ගීතයෝය 25 2. එතකොට 26 වෙනි ප්‍රශ්නය තියෙනවා අපිට. ශ්‍රී ලංකාවේ ජනගී සංරක්ෂණය සඳහා ලියන ලද හෙළගී මග කෘතිය රචනා කරේ. W.B. මකුලොළුව මහතා හෙළගී මග රචනා කරේ W.B. මකුලොළුව මහතා. පිළිතුරු අංකය අංක 4. ඊළඟ ප්‍රශ්නය පහත සඳහන් ස්වර ප්‍රස්ථාරය ඇසුරු කොටගෙන ප්‍රශ්න අංක 27 සිට 29 දක්වා තමයි ඔයාලට පිළිතුරු සපයන්න තියෙන්නේ. මේකේ තියෙනවා මේ සකුර කපලා වගේ 32ක් තියලා ඒක රිපීට් මාක් එකක් ඔයාලට දීලා තියෙනවා. පසසස රිගමප නැවත රිපීට් මාක් එකකින් දීලා තියෙනවා. අර පෙර විභාගයේම නැවත වාදනය කරන්න කියන අදහසට එන රිපීට් මාක් එක ඔයාලට දීලා තියෙන්නේ. 27 ප්‍රශ්න දීලා තියෙනවා. ඒ අක්ෂරයේ දැක්වෙන සංකේතය හඳුන්වන නම කුමක්ද? මේ සංකේතය sin to sin සංකේතය. එතකොට 27 දෙක උත්තරය. 28 B අක්ෂරයෙන් දැක්වෙන සංකේතයට ගැලපෙන ස්වර. B අක්ෂරයෙන් කියන්නේ ඊට කලින් විභාගය නැවත වාදනය කරන්න කියන එක. ඒ කියන්නේ රීගා මාපා. එතකොට 28 4. 29 C අක්ෂරයට ඇති සංකේතය යොදා ඇති විට එම ස්වර ඛණ්ඩය. එතකොට ඒ සම්පූර්ණ විභාග දෙකක කොටු වෙලා තියෙන මැදි වෙලා තියෙන විභාග දෙකයි නැවත වාදනය කරන්න ඕන. එතකොට මේකේ තියෙනවා දෙවතාවක් වාදනය කළ යුතුයි. පිළිතුරු අංකය අංක 3. 29 3. 30 නිර්දේශිත රාග අතරින් විවාදී ස්වර යෙදෙන රාග යුගලය. මේකෙදී දරුවනේ විවාදී ස්වර යෙදෙන රාග යුගලය පැහැදිලිවම භෛරවී කාෆි. ඒක හොඳට මතක තියාගන්න. කාෆි රාගයේ ශුද්ධ නිෂාදයත් භෛරවී රාගයේ ශුද්ධ රීගාදානී සහිතව තීව්‍ර මායකත් යෙදෙනවා විවාදී ස්වර විදියට. ස්වර 12ම යොදා ගන්න පුළුවන් රාගයේ විදියට අපි භෛරවී රාගය ගන්නෙත් ඒකයි. ඔයාලට මේ පේපර් එකේම මුල බලන්නකෝ ප්‍රකෘති විකෘති විදිහට ස්වර 12ම යොදා ගන්න පුළුවන් රාගය අහලා තිබ්බෙත් ඒ නිසා. එතකොට ස්වර 12ම යොදා ගන්නවා කියන අදහසින් එන්නේ පුතේ විවාදී ස්වරත් එක්ක. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙනවා 31 දමදානි සාරිස නිසරිස දාපා ස්වර ප්‍රස්ථාර කොටස භෛරවී රාගයට අදාළ වීමට නම් කොමල විය යුතු ස්වර වන්නේ. ඔගොල්ලෝ පැහැදිලිවම දන්නවා භෛරවී වෙන්න නම් රීගාදානී ස්වර 4 තමයි කොමල වෙන්න ඕන. 31 පිළිතුරු අංකය අංක 1. ඊළඟට 34 රූරසේ අඳිනා ලෙසයත් ලෙලදිදී විදුලිය පබා කියන ගීතය සම්බන්ධව නිවැරදි පිළිතුර. පිළිතුර වෙන්නේ මේක මැදුම් මහ දෙතිතට අයත් ගැයෙන පැදියක්. එතකොට මේක පිළිතුරු අංකය 3 මැදුම් මහ දෙතිතට අයත් 8 විසිමත් පැදියක්. ඕගොල්ලෝ දැනටමත් ඉගෙනගෙන තියෙනවා පුතේ මේ පැද ටික 12මත් 16මත් 8 විසිමත් ඒ වගේම අනාඝාතාත්මක සේගීය කියන පාඩම් ටික. එතකොට රූරැසේ අඳිනා ලෙසේ ගීතේ ප්‍රස්ථාර වෙන්නේ මැදුම් මහ දෙතිතට අනුව 1 2 3 1 2 3 4 1 2 3 1 2 3 4. ඒ වගේම මේක 8 විසිමත් පැදි වලට තමයි ඔයාලා ඉගෙන ගන්නෙ. ඊළඟ 35 බටහිර සංගීත භාණ්ඩ වර්ගීකරණයට අනුව මාරිම්බා ඕබෝ හා චෙලෝ යන සංගීත භාණ්ඩ සම්බන්ධව නිවැරදි පිළිතුර මොකක්ද අහනවා. අපිට මේ සංගීත භාණ්ඩ එකපාරට ඔයාලට මතක් වෙන්නේ නැත්නම් ඕගොල්ලෝ මෙතනින් දන්නවා වයලින් පවුලට අයිති කියලා චෙලෝ එක. බලන්න අන්තිම උත්තරය ස්ට්‍රින්ග් තියෙනවා මොනවද කියලා. එතකොට 1 සහ 3 කියන දෙකේම ස්ට්‍රින්ග් කියන එක තියෙනවා. එතකොට දෙවෙනියට දීලා තියෙන්නේ ඕබෝ කියන එක
අපි කියන එක පිඹින සුසිර සංගීත භාණ්ඩයක් wind instrument එකක්. ඊළඟට බලන්න wind කියන එකක් තියෙන්නේ මොකද්ද දෙවෙනියට කියලා. පැහැදිලිවම පිළිතුරු 3 මාරිම්බා කියන්නේ ළමයි percussion instrument එකක්. Google search කරලා බලන්න. ඔයාලට instrument එකේ ෆොටෝ එකක් එයි. 35 පිළිතුර අංක 3 මාරිම්බා percussion oboe wind cello string 36 පහත සඳහන් සරල ගී අතරින් ජන නාද මාලා ආශ්‍රිතව නිර්මාණය වී ඇති ගීතය කුමක්ද අහනවා. එනද මණිකේ දියගඩ සම්මතන ඕලු පිපිලා දෑතට වලලු මල් මුතුවල් මාල පොටයි. සීදස් කුලතිලක මහතාගේ දෑතට වලලු ගීතය තමයි ජන ගීත අනුව ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙන්නේ. 36 පිළිතුරු අංක 4 ප්‍රශ්න අංක 37 පියානෝ බැන්ජෝ ටැම්බරින් හා මැන්ඩලින් යන භාණ්ඩ යොදාගෙන ගායන විශේෂය මොකක්ද අහනවා. පියානෝ බැන්ජෝ ටැම්බරින් මැන්ඩලින්. එතකොට ඔයාලට කල්පනා කරන්න මෙතන පිළිතුරු දෙකක් තියෙනවා ග්‍රැමෆෝන්ද කපිරින්ජාද කියන එක. මොකද නෘත්‍ය නාටකම් වලට මේ සංගීත භාණ්ඩ අපි යොදාගන්නේ නැහැ. එතකොට ඔයාලා දන්නවා බැන්ජෝ ටැම්බරින් කියන දෙක කොහොමත් කපිරින්ජා වලට අපි යොදා ගන්නවා කියලා. එහෙනම් 37 පිළිතුර අංක 4 කපිරින්ජා. 38 තෝමස් අල්වා එඩ්සන් එමිල් බර්ලිනන් දෙපළගේ නිර්මාණාත්මක තාක්ෂණය යොදාගත්තේ ග්‍රැමෆෝන් වලට. එතකොට 38 අංක 1 39 ග්‍රැමෆෝන් ගී වලට අයත් වන ගීපද පමණක් ඇතුළත් පිළිතුර. ග්‍රැමෆෝන් වලට අයිති මෙතන දීලා තියෙන ගීත වලින් දෙක මව්පියෝ ආදී සොඳුරු තමාගේ සහ දස බලධාරී කියන ගීත. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. පළමු පත්‍රයේ අන්තිම ප්‍රශ්නය විදිහට තියෙන්නේ ප්‍රශ්න අංක 40 රාග විස්තරවල ඇතුළත් මේලය පිළිබඳ නිවැරදි ප්‍රකාශනය. මේලය පිළිබඳ නිවැරදි ප්‍රකාශනය සඳහන් පිළිතුර කුමක්ද අහනවා. ඔගොල්ලෝ මේල කියන එක කර්ණාටක වචනයක්. ඒක හින්දුස්ථානී වචනය තමයි තාට කියන එක. එතකොට මේක දක්ෂිණ ಭಾರತයෙන් ගත්තොත් මේල 72ක් තියෙනවා. හින්දුස්ථානී ගත්තොත් තාට 10ක් තියෙනවා. මේකේ දීලා තියෙන මේලයකට අවම ස්වර 5ක් තිබිය යුතුයි. දක්ෂිණ ಭಾರතයේ මේල 10 නැහැ. දෙවෙනි එක වැරදි. මේල ගායනය වාදනය කරේ මේල ඇසුරෙන් රාග නිර්මාණය කර ඇත. මේකෙදි වඩාත්ම නිවැරදි පිළිතුර වන්නේ ළමයි මේල ඇසුරෙන් රාග නිර්මාණය කර ඇත කියන එක. මොකද මේල කියන එක සම්බන්ධව වෙන නිවැරදි පිළිතුරක් මෙතෙන්දි නැහැ. දක්ෂිණ ಭಾರතයෙන් ගත්තොත් මේල 72ක් තියෙනවානේ මම ඒක ඔයාලට කලින් කිව්වා. මේලයකට අවම ස්වර 5ක් තිබිය යුතුයි කියන එක එන්නේත් නැහැ. එතකොට මේල ගායනය වාදනය කරේ කියන එක කොහොමත්ම අදාළ නැහැ. මේල ඇසුරෙන් රාග නිර්මාණය කිරීම කියන එක තමයි අපිට මෙතෙන්දි ගන්න වෙන්නේ. පිළිතුරු අංකය අංක 4. දරුවනේ පුංචි දෙයක් කියන්නම්. අපි දැන් මේක පත්‍රය සාකච්ඡා කරලා ඉවරයිනේ. මේ වීඩියෝ එක ටිකක් දිග වෙන හින්දා දෙක පත්‍රය මට වෙනමම වීඩියෝ එකක් විදිහට තමයි කරන්න වෙන්නේ. එහෙනම් දෙක පත්‍රයට අදාළ වීඩියෝ එකත් ඔයාලට බලන්න කියලා මම කියනවා. මොකද ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න වගේම ඔයාලට වාර විභාගයට හොඳින් මුහුණ දෙන්න. එහෙනම් සර මියුසික් channel එකට එකතු වුණාට ඔයාලට බොහොමත්ම ස්තුතියි. මතක ඇතුව subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, ඔයාලගේ යාළුවන්ටත් දැනුම බෙදා ගන්න, share කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම School of Music හෝමාගම තමයි මගේ ඉන්ස්ටිටියුට් එක. ඔයාලට මේ ආවට දරුවෙක් නම් අපේ කලායතනයත් එක්ක එකතු වෙන්න පුළුවන්. මගේ දුරකථන අංකය 077-22-86-477. Google Map එකේ search කරන්නත් පුළුවන් ඔයාලට School of Music හෝමාගම. එහෙනම් දරුවනේ ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා.